එයා නේද මේ දෙයනේ. ඔව් වෙනද වගේ මෙයා ළඟින් යද්දින සුවඳ අදත් ඒ විදිහටම මට නම් හිතා ගන්නත් බෑ. අනිත් අයත් එක්ක එයා කැපිලා පේන විදිහ. අද නම් මම එයාගේ අවධානය කොහොම හරි ගන්නවා මම. උඩක තියෙන දෙයක් ගන්න බෑ වගේ හැසිරෙන්න ඕනේ. මම හිතුවා වගේ මෙයා මංගාවට ආවා. සුවඳේ බැරුවා. එයයි මමයි ඇස් එක්ක කතා කරද්දි වටේ ඉඳපු හැමෝම අපේ දිහා පුදුම වෙලා බැලුවා. මට හොයාගන්න ඕනේ උනේ ඇත්තටම මොකක්ද එයාගෙන් එන මේ සුවඳ කියලා. මේක තමයි එහෙනම් එයාගේ සුවඳේ රහස. ෆ්ලෙක්සෝනා ආදරේ සුවඳ සොයන්න. කැපී පෙනෙන වෙනසකට ඔබත් අදම ෆ්ලෙක්සෝනා අත්විඳින්න. එයාගේ රහස දැන් හැමෝම දන්නවා.